ධම්මපදය බාල වග්ගය 69 වන ගාථාව. උත්පලවන්නා තෙරණියගේ කතාව. මේ ලෝකේ අඥාන මිනිසුන් බොහෝ විට අකුසල පාපකාරී ක්‍රියාවන් මිහිරි ආස්වාදගෙන දෙන්නන් ලෙස වරදවා වටහා ගනිති. ඒවායේ නපුරු ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් ඒවා සතුටින් භුක්ති විඳිති. නමුත් ප්‍රතිඵල අවසානයේදී ලැබෙන විට ඔවුන් ගැඹුරු දුක් වේදනාවට ඇද වැටේ. මෙම සත්‍යය භාග්‍යවතුන් වහන්සේ විසින් ධම්මපදයේ 6 වන ගාථාවේ උතුම් අරහත් භික්ෂූණියක් වන උත්පලවන්නා තෙරණියගේ කතාවේදී දේශනා කරන ලදී. බොහෝ කලකට පෙර සවැත් නුවර අසාමාන්‍ය ලෙස රූමත් තරුණියක් ජීවත් විය. ඇගේ රුව නැවුම් නිල් නෙළුම් මලක් මෙන් දිලිසෙන බැවින් ඇය උත්පලවන්නා ලෙස ප්‍රසිද්ධ විය. කුමාරවරු ධනවත් පිරිමින් හා වංශවත් අය දුර බැහැර ප්‍රදේශවලින් ඇයගේ අතපතා පැමිණියහ. මේ නිසා ඇගේ පියා කනස්සල්ලටපත් විය. මම ඔවුන් සියල්ලන් අතර සුදුස්සෙක් තීරණය කරන්නේ කෙසේද? එය මහා බැරෑරුම් දුෂ්කර කාර්යයකි. නමුත් අතීත පාරමිතාවන්ගෙන් දැනටමත් පරිණත වූ උත්පලවන්නා තරුණිය තම පියාට මෙලෙස පිළිතුරු දුන්නාය. පියාණෙනි, මම ලෞකික ජීවිතය ප්‍රාර්ථනා නොකරමි. මම මෙහෙණියක් වීමට කැමැත්තෙමි. ඒ අනුව ඇගේ පියා ඇයගේ කැමැත්තට ගරු කළේය. ඔහු සිය දියණියට පැවිදි වීමට අවසරය ලබා දුන්නේය. මෙසේ පැවිදි වූ උත්පලවන්නා මෙහෙණියට එක් සැන්දෑවක ආරාමයේ භාවනා ශාලාව අතුගා එහි පහන් දැල්වීමේ වාරය පැමිණියේය. ඇය පහන දල්වන විට ඇගේ දෑස් එම කුඩා පහන් දැල්ල දෙස රැඳී තිබුණි. එම පහන් දැල්ල වරක ස්ථාවරව දිලිසෙමින්, විටක සුළම් පහර නිසා මැකී යමින්, නැවත නැගී එමින් සුළඟට එරෙහිව නිරන්තර අරගලයක සිරවී සිටින බව ඇය දුටුවාය. ඇය සුළඟින් දැල්ල ආරක්ෂා කර ගැනීමට බොහෝ උත්සාහ කළාය. ඇය කැමැති පරිදි එය දැල්වෙමින් තබා ගැනීමට කොතරම් උත්සාහ කළත් එය ඇයට අවශ්‍ය පරිදි දැල්වෙමින් පවත්වා ගැනීමට අපොහොසත් වූවාය. ඒ මොහොතේ ඒ ගැන කල්පනා කළ ඇය ලෝක සත්‍යය තේරුම් ගත්තාය. එනම් පහන් දැල්ලක් තබා මේ ලෝකේ කිසි දෙයක් අප කැමැති ආකාරයට පවතින්නේ නැත. මේ තමා අනිච්ච බව. එසේ නොපවතින දේවල් අපිට ඕනෑ විදිහට බලෙන් තබා ගැනීමට අප කරන අරගලය හා විඳින දුක් ගැහැට තමා දුක්ඛ බව. දේවල් සරලව වීමට ඉඩ දීම තමා අතහැරීම හෙවත් අනත්ථ බව. මෙයයි ඇය වටහාගත් පරිකල්පන නිමිත්ත හෙවත් කර්මස්ථානය. මෙලෙස පහන් දැල්ල දෙස බලමින් සිටි ඇය පහන් දැල්ල තුලින්ම සිත එකඟ කරගෙන තේජෝ කසින සමත ධානය උපදවාගෙන එයම පාදක කොටගෙන කලින් තේරුම්ගත් පරිකල්පන නිමිත්ත හෙවත් කර්මස්ථානය තුලින් විදර්ශනා වඩා, එනම් සමත විදර්ශනා දෙක යුගනද්ධව වඩා සම්පූර්ණ විමුක්තිය හා පරිපූර්ණ පාරිශුද්ධත්වය ඒ මොහොතේම ලබා රහත් වූවාය. පසුව උත්පලවන්නා රහත් තෙරණිය අන්ධ වනාන්තරයේ නම් වූ කැලේ භාවනානුයෝග්‍යව තනිවම ජීවත් වීමට ගියාය. එක් දිනක්
ඇය දානය සඳහා පිටත්ව ගොස් සිටියේදී කාමෙන් අන්ධ වූ ඇගේ ඥාති සොහොයුරා වන නන්ද ඇගේ කුටිය තුලට රිංගා ඇගේ ඇඳ යටට පිවිසි අඳුරේ සැඟවී උන්නේය. තෙරණිය ආපසු පැමිණ සිය ඇඳෙහි හාන්සි වූ විට ඔහු ඇයව අල්ලාගෙන ඇයට අතවර කළේය. ඔහුගේ ඒ නපුරු ක්‍රියාවට පොළොව කම්පා වී විවර වූ අතර එයින් ගිනි දැල් නැගී ඔහු අවීචි මහා නිරයට ගිල ගන්නා ලදී. පසුව භික්ෂු භික්ෂුණීන් වහන්සේලා මෙම සිද්ධිය බුදුරජාණන් වහන්සේට වාර්තා කළහ. භාග්‍යවතුන් වහන්සේ සංසුන්ව මෙසේ වදාළසේක. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත පාලෝ දුක්ඛං නිගච්ඡති. කළා වූ අකුසල කර්මය යම්තාක් විපාක නොදේද ඒ තාක් අඥාන තෙමේ එය මී කිරිමෙන් මිහිරි කොට සිතන්නේය. යම් කලෙක අකුසල කර්මය විපාක දේද එවිට අඥාන තෙමේ බලවත් දුකට පැමිණේ. අඥාන තෙමේ භික්ෂුවක් භික්ෂුණියෙක් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් වේවා. අකුසල කර්මය යම්තාක් විපාක නොදේද ඒ තාක් ඒ අඥාන තෙමේ එයින් ප්‍රීති වන්නේ මිහිරි මීපැණි රස විඳිනවාක් මෙනි. යම් කලෙක අකුසල කර්මය විපාක දේද එවිට අඥාන තෙම බලවත් දුකට පැමිණේ. භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මෙසේ පැවසීය. පවිත්‍ර වූ කෙනෙකුට කෙලෙස් ඇලී නොසිටී. ජල බිඳුවක් නෙළුම් කොළයකට ඇලී නොසිටින්නාක් මෙනි. නමුත් නුවණ නැති අඥාන අයට කුඩා වැරදි ක්‍රියාවක් පවා විශාල ප්‍රතිවිපාක ගෙන දෙයි. මේ කතාව අපට උගන්වන්නේ පාපකාරී ක්‍රියා ඊතා මිහිරි හා ප්‍රසන්න ලෙස අපට දැන් පෙනෙන්නට පුළුවන්. නමුත් එසේ වන්නේ ඒවායේ නරක ප්‍රතිඵල නොලබා සැඟවී තිබියදී පමණි. ඒවායේ නපුරු ප්‍රතිඵල තමන්ට ආපසු ලැබෙන විට කිසිවෙකුට ඒවායේ එම දුර්විපාක වලින් ගැලවිය නොහැක. එබැවින් ප්‍රඥාවන්ත පුද්ගලයා සියලු අකුසලයෙන් වැළකී තමන්ටත් අනුන්ටත් සියලු යහපත උදා කර තම සිතද පිරිසුදු කරගනී. ඒ නිසා අපි සියල්ලෝම මෙයින් යම් දෙයක් ඉගෙන ගනිමු. අපි සිහියෙන් අනුකම්පාවෙන් සහ ප්‍රඥාවෙන් යුතුව ක්‍රියා කරමු. මක් නිසාද අපගේ ක්‍රියාවන් කිසිදා ඉවත් නොවන සෙවණැල්ලක් මෙන් අප පසුපස සදාකල් එන බැවිනි. මමද සියලු සත්වයෝම සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා නිවන් දකිත්වා. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත පාලෝ දුක්ඛං නිගච්ඡති. A free gift to you, a free PDF book with over 400 stories from Dhammapada in English is available for download. The link is in the description. Please click it to download to your device.